අයිබෝන් ඉතින් කොහොමද ඔන්න ඔයාලා දකින්න ඇති මීට දවස් කිහිපයකට කලින් අනුරාධපුර ප්‍රදේශයේ එක්තරා කපු මහත්තයෙක්ව හදිසි වැටලීමක් කරලා අත්අඩංගුවට ගන්නවා. ඉතින් මේ නිවුස් එක ඔයාලා Facebook එකේ එහෙම හරියට දකින්න ඇති. මොකද මේක ඇත්තම වෛරල් වෙන සිද්ධියක් බවට පත් වුණා. මොකද මේ අල්ලලා තියෙන්නේ එසේ මෙසේ පුද්ගලයෙක් නෙමේ අනුරාධපුරයේ ජයශ්‍රී මහා බෝධිය බාර වෙන්න ප්‍රධාන කපු මහත්තයා. එතකොට දැන් මේ සිද්ධියත් එක්කලා මේ මනුස්සයාගේ ඇත්ත පැටිකිරිය. ඒ කියන්නේ මේ කපු මහත්තයාගේ ඇත්ත පැටිකිරිය ඔන්න එළියට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ මාසේ ඇත්තටම කපුවන්ට එච්චර හොඳ මාසයක් නෙමෙයි. මොකද ඔයාලා දකින්න ඇති මීට දවස් කිහිපයකට කලිනුත් මීට සති කිහිපයකට කලිනුත් එක්තරා කපුවෙක්ව අත්අඩංගුවට ගන්නවා තැඹිලි කේස් එකකට. ඉතින් ඒක මොකක්ද කියලා මම ඔයගොල්ලන්ට මෙතන කියන්න යන්නේ නැහැ. මොකද ඒ සිද්ධියට දාලා මේ වෙනකොටත් ඔන්න නීතිය ක්‍රියාත්මක වෙමින් තමයි තියෙන්නේ. දැන් මේ කපු මහත්තයා ගැනත් ඔන්න අමුතුම නිවුස් එකක් එකට අවිලා තියෙනවා. ඉතින් කියන්න දේවල් ගොඩක් තියෙනවා. එකින් එක කියන්න. මොකද කියන්න ලිස්ට් එකක්ම තියෙනවා. මේ තියෙන්නේ ලිස්ට් එක තමයි. හරිද? අපි එකින් එක බලමු. ඉතින් මුලින්ම කියන්න ඕනේ මේක ඇවිල්ලා මේ සාමාන්‍ය වැටලීමක් නෙමෙයි. හරිද? මේක ඇවිල්ලා ඇත්තටම පෙත්සමකට වැටලපු දෙයක්. ඒ කියන්නේ තමයි මිනිස්සු එකතු වෙලා පෙත්සමක් ගහලා තමයි මේ නිලධාරීන් ඇවිල්ලා මේ වැටලීම කරේ. ඒත් එක්කලා මේ මිනිස්සයා, ඒ කියන්නේ මේ කපු මහත්තයා කියා ගන්නා පුද්ගලයා මේ තනතුර කරන්නේ අදක ඊයක ඉඳන් නෙමෙයි. හරියටම දැන් අවුරුදු 10ක තිස්සේ ඉඳන් මේ මිනිස්සයා මේ විදිහටම මේ කපුකම කරගෙන යනවා. ඒත් එක්කලා මේ කපු තනතුර ස්ථිර තනතුරක් නෙමෙයි. ඒත් එක්කලා ඔයාලා දකින්න ඇති මේ වීඩියෝ එකේ මේ කපුවගේ ගෙදර තිබිලා සල්ලි හොයා ගන්නවා සේප්පුවක. හරිද? නිකන් නෙමෙයි සේප්පුවක තිබිලා සල්ලි හොයා ගන්නවා. දැන් ඔයාලා මේ වීඩියෝ එක බැලුවා නම් සාමාන්‍යයෙන් මේ වීඩියෝ එක විනාඩි 22ක් විතර දිගයි. සමහරක් දකින්න විනාඩි 5යි 10යි එක එක ටයිම් රේට් තියෙනවා. නමුත් ඔරිජිනල් වීඩියෝ එක විනාඩි 22ක් දිගයි. මම පුළුවන් වුණොත් මේ පැත්තෙන් දාන්නම් පොඩි කොටස් ටිකක්. එතකොට ඔයාලා දැක්කනම් මේ වීඩියෝ එකේ මේ සල්ලි හොයාගන්න තැනදී මේ මිනිස්සයා කියන ලක්ෂ 50ක් තියෙනවා අය. මේ 50ම මෙයාගේ දුව නැත්නම් මෙයාගේ දරුවව රටයවන්න තියාගෙන ඉන්න සල්ලි කියලා මේ මිනිස්සයා කියනවා. හැබැයි මේකේ ඇත්තම සිද්ධිය ලක්ෂ 50ක් නෙමෙයි. මෙතන තිබිලා තියෙනවා ලංකාවේ මුදලින් ලක්ෂ 300ක්. ඒ කියන්නේ ලංකාවේ වළංගු මුදලින් රුපියල් කෝටි 3ක මුදලක් මෙයා ගාව මේ වෙනකොට. ඒ කියන්නේ වැටලීම සිදු වෙන මොහොත වෙනකොටත් තිබිලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මෙයා ගාව රත්තරන් පවුම් 100ක් ඒ වෙනකොටත් ඒ සේප්පුව ඇතුලේ තිබිලා තියෙනවා. එතකොට ඊළඟට දැන් සාමාන්‍යයෙන් අපේ ගෙදරක වගේ සේප්පුවක් නැහැනේ. බොහොමයක් ගෙවල් වල සේප්පුවක් නැහැනේ. එතකොට මේ වගේ දේවාලයක් කරන මිනිස්සෙට සේප්පුවක් මොකද? සේප්පුවක් තිබ්බත් මේකට ආව සල්ලි කොහෙන්ද? ඉතින් මෙයාගේ බිස්නස් එක තමයි දේවාල කියලා කියන්නේ. ඉතින් දේවාල පිටිපස්සෙන් යන කට්ටියට ඇත්තටම ඔන්න හොඳම උදාහරණයක් තමයි මේක. හරිද? ඊගාවට ඔයාලා දකින්නද මේ වීඩියෝ එක පටන් ගන්නකොට මේ කපුවේ ගෙදර පෙන්නනකොට මේ ගෙදර තිබිලා අපිට පේනවා හයිලක්ස් වර්ගයේ වාහනයක් සහ නවීන පන්නේ KDH වර්ගයේ වාහනයක්. ඉතින් ඔයාලා දන්නවනේ මේ වෙනකොටත් මේ වගේ වාහනවල මිල කොච්චරක් වැඩිද කියලා. ඉතින් නිකමට හිතන්නකෝ මේ මිනිස්සයා උපයගෙන තියෙන දේ මේ දේවාල කෙරුවාවෙන් විතරයි. හරිද? ඊළඟට වීඩියෝ එකේ මුලින්ම කිව්වනේ මේ මිනිස්සයා ගාව රත්තරන් පවුම් 100ක් තියෙනවා කියලා. ඉතින් මේ තියෙන රත්තරන් පවුම් 100 මෙයා වෙන්දේසි කරන්න. එහෙම නැත්නම් මෙයා විකුණන්න. වෙන්දේසි නෙමෙයි විකුණන්න හිතාගෙන හිටිය දේවල්. එතකොට දැන් මේ අනුරාධපුරයේ තියෙන ප්‍රධාන පෙළේ. හරිද? ප්‍රධාන පෙළේ රත්තරන් බාන විකුණන සහ උගස් ගන්නා ස්ථාන දෙකක් මේ මිනිස්සයාගේ මේ රත්තරන් බඩු කෙලින්ම මේ තැන් වලට විකුණනවා. ඉතින් ඊළඟට මෙයාගේ ප්‍රධාන ආදායම මාර්ගයක් තමයි අපි අර කලින් කතා කරපු දේවල් වලට අමතරව රුවන්වැලි සෑය සහ ශ්‍රී මහා බෝධිය අසල මල් කඩයක් තියෙනවා. ඉතින් මේ මල් කඩෙත් මෙයාටම අයිති දෙයක් තමයි. හරි. දැන් මේ වීඩියෝ එකේදී මෙයා කියනවා මෙයා මස් වැද්දෙක් නෙමෙයි කියලා. එතකොට දැන් නිකමට ඔයාලා ওই වීඩියෝ එක බැලුවා නම් දකින්න ඇති තිබ්බ දඩමස් කන්දරා. අද කිලෝ ගානක දඩමස් මෙයා ගෙදර තිබිලා හම්බෙනවා. ඒ විතරක් නෙමෙයි ඉබි බිත්තරත් මෙයා ගෙදර තිබිලා හම්බෙනවා. ඒතර ඉබ්බෝ නිකන් ඇවිල්ලා ගෙදර බිජු දාලා යන්නේ නැහනේ. හරිද? එතකොට දැන් මෙයා මස් මරන්නෙත් නැත්තම් මෙයාට කොහෙන්ද මේ මස් එන්නේ නැත්තේ? ඉතින් මෙයාට මස් ආවේ මෙන්න මේ විදිහට තමයි. අනුරාධපුරයේ ජයශ්‍රී මහා බෝධිය ප්‍රධාන කපුවා කියන තනතුර මෙයාට දෙනවත් එක්කලා මෙයාට විශේෂ වරප්‍රසාද ගොඩක් හම්බ වෙනවා. ඉතින් ඒ වලින් එකක් තමයි මෙයාට පුළුවන් ඒ අනුරාධපුරයේ තියෙන ගම්මාන 9ක් පාලනය කරන්න. දැන් ඒතර අනුරාධපුරය කියලා කියන්නේ අනිවාර්යෙන් 3 වේලෙන් එක වේලකට හරි දඩමස් තියෙන ප්‍රදේශයක්. ඒ ගම් වලින් ඒ පැති වලින් අහුවෙන දඩමස් තමයි මෙයාට මේ විදිහට හම්බෙන්නේ. ඉතින් ඔයාලා ওই වීඩියෝ එක හරි අවබෝධයෙන් බැලුවා නම් ඔයාලා දකින්නදී මෙයා එක තැනකදී කියනවා මේවා මෙයාගේ දරුවෝ කන නිසා මෙයාට හම්බෙච්ච දේවල් කියලා. ඉතින් තව ඊට පස්සේ කියනවා මෙයා මේ දඩමස් සල්ලි දීලා ගත්තා දානකට දීලා කරන්න කියලා. ඒතකොට ඔයාලට තේරෙන්න ඕනේ මේක ඇවිල්ලා මේ අහල පහල ගම් වලින් මෙයාට ලැබිච්ච දේවල් කියලා. එතකොට ඒ අනුව බලනකොට මෙයාක ඇත්තටම මේ අහල පහල හිටිය ගම් කිහිපයකම තදය වෙලා එහෙම නැත්නම් මිනිස්සු පාගගෙන තමයි ඉඳලා තියෙන්නේ. හරි. ඊළඟට ඔයාලා මේ වීඩියෝ එකේ තවත් දෙයක් නෝටිස් කරන්න ඇති. ඒ තමයි දැන් මේ දඩමස් කතාවත් එක්කලා මේ දඩමස් ගන්න මේ ෆ්‍රිජ් එක නිලධාරීන් අරිනකොට ඔයාලා දැක්කද? ඒ ෆ්‍රිජ් එක පිටිපස්සේ ගහලා තිබ්බ හේමමාලා සහ දන්ත කුමරියගේ ෆොටෝ එක. ඒ කියන්නේ දලදා වහන්සේ ලංකාවට වඩම්මන එකේ ෆොටෝ එකක් ගහලා තිබ්බා. ඒකට නිකමට හිතන්නකෝ සාමාන්‍යයෙන් අපි වගේ මිනිස්සෙක් ඔය වගේ දේවාලයකට වැඩක් කරගන්න යනකොට මස් මාළු නොකා සති ගාණක් පේ වෙලා යන්නේ. හැබැයි මේ වැඩේ කරන මිනිස්සයා ගෙදර
ෆ්‍රිජ් එකේ දඩමස් වලින් පුරවලා. ඒ විතරක් නෙමෙයි පිටිපස්සේ අර ලස්සන්ට හේම්මාලා සහ දන්ත කුමරියගේ ෆොටෝ එකකුත් ගාලා තියාගෙන ඉන්නවා. බලන්න කොච්චර නින්දිත සහ පහත් වැඩක්ද කියලා එක. ඔයාලා මේ වීඩියෝ එක සම්පූර්ණයෙන් බැලුවා නම් මේ වීඩියෝ එකේ මැද හරියදී තාම සංවේදී දෙයක් වෙන්නේ. ඒ තමයි පණ පිටින් ඉන්න ඉබ්බෝ 7-8 දෙනෙක් පොඩි ටැංකියක දාලා එකතු කරන් තියන් ඉන්නේ. එතකොට මේ නිලධාරීන් අහනකොට මේ සත්තු මොකටද තියන් ඉන්නේ කියලා මෙයා හරි අපූර්ව උත්තරයක් දෙනවා. ඒ තමයි මෙයා කියනවා මේ සත්තු තියාගෙන ඉන්නේ ලෑම් මාස්ටර්ට දාලා වැවකට ගිහිල්ලා දාන්න කියලා. එතකොට මම අහන්නේ ඉප්පෝ 6-7 දෙනෙක් එකතු වෙනකන් ඉන්න ඕනද ලෑම් මාස්ටර්ට දාලා වැවකට එක්කගෙන යන්න. ඉතින් අපිට එතනින්ම හිතා ගන්න පුළුවන් මේ නිලධාරීන් එන්න තව විනාඩි 5-10ක් පරක් වුණා නම් අනිවාර්යයෙන් මේ ඉබ්බන්ට ෂොට් එක හම්බ වෙනවා. ඒත් එක්කලා මෙයාගේ ෆ්‍රිජ් එකේ තිබිලා මේ දඩමස් අතරේ ගල්ලිබි මසුත් හම්බ වෙනවා. ඒ විතරක් නෙමෙයි මම මුලින්ම කිව්වා වගේ ඉබ්බන්ගේ බිත්තරත් හම්බ වෙනවා. හරි ඔයාලා මේ වීඩියෝ එකේ දකින්න නැති මේ පුද්ගලයා එක තැනකදී කියනවා මෙයා ඉස්සර ඔය වගේ වැටලීමක් කරනකොට පොලිසියට එක කෝල් එකලු ගහන්නේ. ඒකට හිතන්නකෝ ලංකාවේ නීතිය ඉස්සර තියෙන්නේ නැත්තේ කොයි වගේ මට්ටමකද කියලා. ඉතින් ඔන්න ඔය වගේ විස්තර ටිකක් මේ වෙනකොට ලීක් වෙලා තියෙනවා. ඉතින් ඕක තමයි අනුරාධපුරයේ ඉන්න කපුවගේ ඇත්තම තත්ත්වය. ඉතින් මේ වීඩියෝ එක ඉවර කරන්න කලින් මම ඔයගොල්ලන්ට පොඩි වටිනා පණිවිඩයක් දෙන්න. ඒ තමයි ඉත්‍යා පිටිපස්සේ ගිහිල්ලා තමන් ගාව තියෙන රත්තරන් බඩු, තමන් ගාව තියෙන සල්ලි සහ තමන් ගාව තියෙන වටිනා දේපල ඔක්කොම මේ වගේ කොහෙවත් ඉන්න කපුවෙක්ට දෙන්න තරම් පහත් වෙන්න එපා. මොකද ලංකාව කියලා කියන්නේ අදටත් අන්ධ විශ්වාස අතින් ටිකක් ඉස්සරහින් ඉන්න රටක්. ඉතින් ඒක නිසා මිතුරුනි මේ වගේ මිනිස්සුන්ට තමන් ගාව තියෙන වටිනා දේවල් පුදන්න කරන්න යන්න එපා. සමහරක් වෙලට මේ වීඩියෝ එක බලන ඔයත් ඔය දේවාල පස්සේ යන කෙනෙක් වෙන්නේ නැති. එහෙනම් උඹට හිතන්න මේ වීඩියෝ එක බලලා ලංකාවේ ඉන්න ප්‍රධාන පෙළේ කපුවෙක් මෙහෙම එකතු කරනවා නම් සාමාන්‍ය ලංකාවේ ඉන්න අනිත් කපුව කොහොම එකතු කරනවද? හරි එහෙනම් ඔයා තාමත් අපේ ඉන්ෆෝ ලංකා YouTube නාලිකාව subscribe කරලා එකතු නැත්නම් දැම්ම subscribe කරලා එකතු වෙන්න. මොකද මම හැමදාම කියන වගේ අපේ එකම අභිප්‍රායය තමයි මේ ලංකාව කියන රට ලෝකෙ දියුණු සහ ලස්සන රටක් කරගන්න කියන එක තමයි. ඉතින් ඒකට තමයි අපිත් මේ දත ගන්න. එහෙනම් මිත්‍රවරුනි subscribe කරලා එකතු වෙන්න අදට ගිහිල්ලා එන්නම් මම ඉන්ෆෝ ලංකා